සමාජයේ දැඩි කතාබහට හා විවේචනයට ලක්වෙන මාතෘකාවක් තමයි කාන්තා හිංසනය. ඔෆිස් ගිහලා එන ගෑනු කෙනෙක්ගෙන් බස් එකේ යන ඩිංගටවත් යන්න බෑ කියන කාරණාවල් මේකට දේවල් තියෙනනේ අපේ සමාජයෙන් එහා ගිහින්. ඒක ඇතුලේ මම කතා කරොත් කිව්වොත් කොයි වෙලාවකවත් එහෙම පිරිමියෙක් මොන උමනාව තිබ්බත් ගෑණියෙක්ගේ එක බැල්මක් ඇඳුමකින් හරි සිග්නල් එක නැත්තම් කිසිම පිරිමියෙක් රේප් කිරීම වෙන දෙයක්. මොලෙන් ගෙනියෑමක් නේ. ඒකට ඒක නැතුව කිසිම පිරිමියෙක්ගෙන් ගෑණියෙකුට කරදරයක් වෙන්නේ. ඉතින් ඇත්තටම ඔයාලා හිතනවද කාන්තා හිංසනය සිදුවෙන්නේ කාන්තාවන්ගේම වැරදි නිසා බව? දණ්ඩනීති සංග්‍රහයේ 345 වෙනි වගන්තියට එක්වුණ නව සංශෝධන අනුව කෙනෙකුගේ කැමැත්ත නොමැතිව ලිංගිකත්වය අරමුණු කරගෙන සිදු කරන කායික වාචික හෝ මානසිකව සිදුවන අඩත්තේට්ටම් නිසා යම් කෙනෙක් ලැජ්ජාවට බියට පත්වෙනවා නම් එතන ලිංගික අතවරයක් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලා දකින්න ඇති සංචාරක කර්මාන්තයටම දැඩි නිග්‍රහයක් වන සිදුවීමක් පසුගියදා සිදු වුණා. ලංකාව මුළු ලෝකෙම සුන්දරම දූපත විදිහට නම් කරලා තියෙන වෙලාවක ඒ ජීවත් වෙන සමහරක් පිරිස නිසා ශ්‍රී ලාංකීය නාමයට කැරලක් ඇති වුණා. ඒ මේ මෑතකදී ප්‍රසිද්ධ වුණ සිදුවීම්. අප්‍රසිද්ධ සිදුවීම් කොපමණ නම් ඇතිද? හිතලා බලන්න. එතකොට ඒ හැමෝම ඉඟි කරලද මට මෙහෙම කරන්න කියලා? අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමකින් කාන්තාවක් සම්බන්ධයෙන් ඇගේ ශරීරයේ කොටසක් සම්බන්ධයෙන් ලැජ්ජාවට අපහසුතාවයට පත්වීම මේ හැම සිදුවීමක්ම ලිංගික අතවරයක් වෙනවා. හිතලා බලන්න දවසට කී දෙනෙක්ට පොදු ප්‍රවාහනය තුලදී මුහුණ දෙන්න සිදුවන කරදර ගැන. බස් එකට නගින තැන ඉඳලම මේ දේ සිදු වෙනවා. දැන් වන විට බස් එකක යන විට මේ වගේ හිරිහැර සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. මගේ අදහස නම් මෙවැනි හිරිහැරවලට ලක්වීම සෑම ස්ත්‍රියකටම ලැබිලා තියෙන අත්දැකීමක්. හරියට පුරුෂයෙකුට කාන්තාවකට ඒ විදියට සලකන්න ලයිසන් එකක් දීලා තියෙනවා වගේ. මෙවැනි සිදුවීම් සමාජය තුළ බහුලවම පවතිනකොට තවත් කාන්තාවකට බැහැ ඇඳගෙන ඉන්න ඇඳුම නිසා කාන්තාව දෙන ඉඟි නිසා පිරිමියා වැරැද්දට පෙළඹෙනවා කියන වැරදි මතය සමාජගත කරනවා. අපේ රටේ කාන්තාවන්ට පාසල් යන වයසේ අපේ පුංචි පැටවුන්ට වයස් භේදයකින් තොරව ගැහැණු පිරිමි දෙපාර්ශවයම විශේෂයෙන්ම පාසල් වෑන් පිය තුලදී පවා හිංසනයට ලක්වෙන. දෙමාපියන් විදියට මෙවැනි ක්‍රියා සාමාන්‍ය දෙයක් විදියට හිතලා නොසලකා හැරියොත් ඔබ සමාජයට දෙන්න වැරදි ආදර්ශයක්. තම දරුවා වෙනුවෙන් ඔයාලා එවැනි ක්‍රියා නතර කරන්න උත්සාහ කරන්න. ඔබට පුළුවන් නම් ඔබ මුහුණ දුන් ප්‍රචණ්ඩත්වය ගැන කියන්න. එය එම අපයෝජන චක්‍රයෙන් මිදීමට ඔබ ගන්නා පළමු උත්පියවර වෙනවා. ලිංගික හිංසනය පිළිබඳ සිද්ධීන් සාකච්ඡා කිරීමේදී වින්දිතයාගේ සංසුන්භාවය, ඇඳුම් පැළඳුම් සහ ලිංගිකත්වය අදාළ වෙන්නේ නැහැ. එම අපරාධයට එකම හේතුව වෙන්නේ අපරාධකරුවන් අතර ඔහු එහි වගකීම තනිව දැරිය යුතු වෙන. ඒ වගේම වින්දිතයා මත වරද පැටවීම සාම්ප්‍රදායිකව භයානකයයි සැලකෙන තත්ත්වයක් වළක්වා ගැනීමේ වගකීම කාන්තාව සතුව පවතිනවා කියන මතයට එරෙහි වන ලෙසද මම ඉල්ලා සිටිනවා. ඒ වගේම සමාජය තුළ සිටින මෙවැනි මනෝ විකෘතිකයින් නිවස තුළින් හඳුනාගෙන නිවැරදි ප්‍රතිකර්ම ලබා දෙන්න පුළුවන් නම් යහපත් වෙනවා. පුළුවන් නම් ප්‍රාථමික අධ්‍යාපනය තුලදීම දරුවන්ට ලිංගික හිංසනය පිළිබඳ දැනුමක් ලබා දෙන්න. ඒක ගොඩක් වටිනවා. මේ සම්බන්ධව ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.